ඇති මම මේක පළවෙනිම වීඩියෝ වල මම ගෙනාවා. ඒ වෙලාවේ මම OBS ස්ටුඩියෝ එකෙන් මම මේවා රෙකෝඩ් කරේ ඉන්න සවුන්ඩ් ඇහෙන්නේ නැතුව ඇති. දැන් ටික හොඳ ස්ක්‍රීන් රෙකෝඩර් එකක් ගත්තා. ඒ හින්දා දැන් ඇහෙනවා ඇති ඔයාලට සවුන්ඩ් එහෙම. දැන් අපි ඉතින් යන්නේ. හරි මම එකසකට යනවා. ගායි මොනවා හරි වුණා. හරි වෙනවා ගායි. හරි ඒක අපිට වැඩන්නේ. එහෙනම් අපි ප්ලේ කරමු. අපි ටීම් එකක් ගහමු ගායිස්. ඔන්න ගායිස් ඩීමෙන්ස් ලා හොඳයිද කියලා බලන්නකෝ. වෙන කවුරු නෙමෙයි ඉතින් ගායිස් ඩීමෙන් කෙනෙක් ඉන්නේ මම තමයි. එන්න මම තමයි ඉතින් හොඳ. මම ලීඩර් බෝඩ් එකේද මේ? වෙන්නේ නේ. එක්සිට් වෙන්නේ කොහොමද දන්නේ ගායිස්? හරි ගායිස්. මැච් එක පටන් ගන්න යන්නේ ගායිස්. ප්ලේයර්ස් 20ක් ඉන්නවා. ඉතුරු 20 බොට්ස්ලා ගායිස්. ඔයාලා දන්නේ නැතුව ඇති මෙතන බහින්න හොඳ තැනක් තියෙනවා. ඉන්න මං ඔයාලට එක පෙන්නන්න. මේ බිල්ඩින් එක. ওই බිල්ඩින් එක තමයි ගායිස් හොඳම බිල්ඩින් එක. මම හැමදාම ලෑන්ඩ් වෙනකොට ඔය තමයි ලෑන්ඩ් වෙන්නේ. මේ වහල් උඩට එන්න පුළුවන් ලෑන්ඩ් වෙනකොට විතරයි. මම ලෑන්ඩ් වෙන ගමන් මෙනවා මේ වහල් උඩට. මේකට දිනා ලූට් රිජ් එක. ඒක ගන්න තමයි මං එන්නේ. තාඩින්ගේ බිම ගායිස්. මරියාවා ඒ පිකෙක්ස් එක ගායිස් එච්චර වැඩක් නැහැ. තන තියෙනවා කුකී. කුකියක් තියෙන මේ කුකිය ගන්න ඕනේ. තන තියෙනවා ඇමෝස් ගායිස්. ඒක අර අපි මැක්ස් කරගන්නවා. මේක ඇතුලේ තියෙන සෑහෙන්න ලූට් ගායිස්. මට ෆ්‍රෙන්ඩ්ලා නැද්ද කොහෙද? මම තනියමද? හරි වෙනවා ගායිස් කමන්නේ ඔහේ වෙච්ච දේ. වෙනද නම් එහෙම වුණේ අද මොනවා හරි වෙලා ඇති. ඉතින් මේ මොලක කප්ටේ ලෝන් නෑ නේද? වෙහික්කම අපි යමු. මේවා අපිට අවශ්‍යතාවයක්. ගස් කිරි ගන්න මම දන්නේ. වදිනවා ෂෝ කොහෙන් හරි ගායිස්. කොහෙන් වදිනවද දන්නේ නැහැ. මේ මොඩික හරට. වාහනයක විල කවුරු හරි ඇවිත් ඉන්නේ ගායිස්. ඉක්මන ලුටි අරන් දුවන්න වෙනවා. ස්නයිපර් එකක් වගේ හම්බුනා නම් හොඳයි ගායිස්. මේක හැංගෙලි දෙනවා. මේ දන්නේ ඉන්නේ නා. කිව්වත් වගේ හම්බුණා ගායිස් ස්නයිපර් එකක්. ඉක්මනට යන්න. එතන ලොක් තියෙන එව්වාරේ ගන්නේ. ස්නිප් එකට දාගත්තහම එතනින් පියන්ද. ස්ටෝන් ගියේ. ගායිස් මෙන්න මෙතෙන්ට වැටෙනවා බඩුවක්. ගමුද අපි? ටිකයි ගයිස් එක තියෙන්නේ. මොනවා හරි වෙනවා. කමක් නැහැ.